Hello, welcome to my YouTube channel again. ඉතින් අද vlog එක thumbnail එකේ දැක්කා වගේ අන්තිමම දවස තමයි. ඔව් මන් දන්නවා මන් දැන් ඉස්සෙල්ලා වීඩියෝස් ගෙනාව අන්තිම දවස් කියලා එහෙම වීඩියෝස් ගෙනාව කියලා. ඔව් ඇත්ත. හැබැයි මේ ඇත්තටම අන්තිම දවස තමයි කැම්පස් එකේ. මොකද අපේ ෆයිනල් එක්සෑම් අදින් ඉවරයි. ඒ කියන්නේ මේ වීඩියෝ එක කරපු දවස තමයි අන්තිම දවස. අපි කැම්පස් එකේ එක්සෑම් ලියලා අපේ සෙමිස්ටර්ස් 6ක් සෙමිස්ටර්ස් 6යි අවුරුදු 3යි ඩිග්‍රියටම යන්නේ. ඉතින් ඒ කාලේ වෙච්ච මතකයන් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අතරේ අන්තිමම දවසත් මම මෙමරි එකක් විදිහට තියාගන්න ඕන නිසා බ්ලොග් එකක් කරනවා කියලා හිතුවා. ඉතින් ඒ දවස තමයි මේ. ඉතින් සුපුරුදු පරිදි බඩගින්න තමා මුලටම ආවේ. ඉතින් අපේ කැම්පස් එකේ අපි අලුතෙන් PNS එකක් දාලා තියෙනවා. ඉතින් අපි යනකොට තමයි ඔක්කොම හොඳ ටික එන්නේ. තව ටික කාලයක් යනකොට බැරිස්ට් හැගුත් එනවා. ඉතින් so sad අපිට. ඉතින් අපි යනකොට තමයි හොඳ ටික එන්නේ. ඉතින් අලුතෙන් එන කට්ටියට නම් හරි ෂෝක්. ඒකයි තියෙන්නේ. හැබැයි ඉස්සර තරම් ඩෝනට් දැන් රහ නෑ බං. ඉස්සර හෙන් රහයි. තව පැදගෙන තියෙන්නේ දැන් කෑව බඩගිනි හිටිය උඩටම. ඒ නිසා අපි යනවා දැන් පාඩම් කරන්න තව පැදගෙන. එක්සෑම් එකට. ටයිම් එකත් මදි නිසා මම හිතන්නේ මම ඉද්දිත් 11 විතර වගේ වුණා. ඒ නිසා ටක් ගාලා මම අපි එක්සෑම් හෝල් එක හොයාගන්න ඕන නිසා ටක් ගාලා ගියා. හැබැයි අපිට එක්සෑම් තිබ්බේ නම් FOC එකේ. ඒ කියන්නේ කම්පියුටින් ෆැකල්ටි එකේ තමයි අපිට එක්සෑම් තිබ්බේ. ඉතින් අපිට එක්සෑම් දින FOC ඒ නිසා අපි ඒකට ගියා. ඒ වුණාට එතනට ගියාට පස්සේ එතන එක්සෑම් එකක් අපිට කලින් කට්ටියකට එක්සෑම් තිබ්බා. ඉතින් කරපු දේ අපි එතනින් වෙන තැනකට ගියා පාඩම් කරගන්න. B1 එකේ පොඩි තැනක් තියෙන අපිට පාඩම් කරන්න පුළුවන් කියලා හිතනවා. ඒත් සද්දපත් වැඩි. ඒ වුණාට ඉතින් දැන් පාඩම් කරගන්න ඕනේ. ඒ නිසා අපි මෙතනට ආවා. මේ අය මගේ අනිත් යාළුවයි. ඉතින් බලමු පාඩම් කරගන්න පුළුවන් වෙයිද කියලා. අයිබෝයිනද අපිට එක්සෑම් හරිම සතුටුයි. ඔයාට එක්සෑම් නැද්ද? යාගේ ඩෝපමින් ලෙවල් එක උඩ කියලා. ඩෝපමින් ලෙවල් එක උඩ තියෙන එක්සෑම් කියලා. අපි ලෙක්චර් වල ඔයා පාඩම් කරාද? නේ ඇති. මම ගිහලා බොරු ලියනවා. අනේ සාන්ත. මේ අපේ වොයිස් එකේ සින්දු කියපු යාළුවා. පාරක් කියන්නේ නෑ ඒකයි කිව්ව බොරු කියන්න එපා. මේ කවදා හරි අපිට බලන්න ඔයා YouTube channel එක අයින් කරන්න එපා. ඒක පොඩි බලන්න පුළුවන්. නෑ. Welcome to Achini's YouTube channel. thanks. ඉතින් දැන් ඔය අන්තිමට එක්සෑම් එකට ලියන්න කිට්ටු වෙලා අපි කට්ටියම හෝල් එක ළඟට වෙලා හිටියා. ඉතින් එක්සෑම් එක ඉවර වෙලා තිබ්බේ නෑ. ඉතින් කොහොම හරි ඉවර වෙලා අපි කට්ටියට හක්කාලා අපි ඉඳ ගන්න ෂීට් නම්බර්ස් වාගෙන අපේ තැන්වල ඉඳගත්තා. බාගි මොකද්ද බාගි? පිල්මියක්කේ ස්ට්‍රෙස් වැඩි කොල්ලෝ? ස්ට්‍රෙස් වැඩිද? වෙලාව ලං වෙනකොට ඉතින් කට්ටිය ඔක්කොලම ආවා එක්සෑම් හෝල් එකට. සමහර වෙලාවට සමහර අය ඇත්තටම දැකලත් නැහැ අපේ ඩිග්‍රී කරන අයද කියලා. ඉතින් ඒ වුණත් ඉතින් කට්ටියම ඇවිල්ලා හිටියා. ඉතින් එක්සෑම් ලියන්න අන්තිම එක්සෑම් එක නිසා 1 hour later, 2 hours later, 3 hours later. Can you move it along? I'm all out of time cards. අද වීඩියෝ කරේ මම බෙස්ට් එක පුරා උඹට මට ට්‍රීට් එකක් දෙනවා. උඹ බැච් ස්ටොප් වෙනවා බා. මම දන්නා ඒක. මම බෙස්ට් එක වෙනවා මම මේ ඉන්නේ අද මම පේපර් ආත්තල එක ලියනවා. එන්නවා බාගිය. එන්න බා. කන්න කියන්නේ. අපි කොහොමද? අනේ මට කන්න මම ගෙදර යන්න ඕන. කල්පනි කොහමද එක්සෑම්? සිපිරියා. ඔයාට කොහමද? very good. මේ ෆස්ට් ක්ලාස් අතර දෙනවා. මේ ෆස්ට් ක්ලාස් අතර දෙනවා. ෆස්ට් ක්ලාස්. ෆස්ට් ක්ලාස් කෝච්චියවත් යන්නේ. හොඳයි. මේක නම් මම බලන වෙලාව මේක නලියනවා මොනේ ඕකේ.
ඇත්තටම මම ආව මොකද එක්සෑම් තිබ්බේ හවස නිසා ගෙදර යන්නත් ඕන. ඒ නිසා වෙලාවක් මදි ටිකක් වෙලා කැම්පස් එකේ ඉන්න. ඉතින් ඒ නිසා මම ආවා ගෙදර එන්න ඕනේ නිසා කැම්පස් එකෙන් එළියට. කැම්පස් එකේ අන්තිම මයිල් එක නෙමෙයි බං බොරු කියන්න එපා. ඒ සාරිය ඇඳන් එනවනේ අයි ෆොටෝ ගන්න. සුදු සාරි. ඒ හින්දා බයි. මන් දන්නවා මේ වීඩියෝ එක එච්චර ලොකු නැහැ කියලා. මොකද මට ගොඩාක් ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඒත් මෙමරිස් ගොඩාක් තියෙනවා මේ කැම්පස් ජීවිතේ අපේ. ඉතින් ඒ අතරමඟදී අපිට දන්සල් වගේක් සෙට් වෙලා අපිට අයිස්ක්‍රීම් දන්සලකුත් හම්බුණා. ඇත්තට මේ දන්සලේ තිබ්බේ අයිස්ක්‍රීම් එක පුදුම රහක් කියන්නේ. ඒකේ කෝන් එක මාර රසයි. මන් දන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා සතුටු වෙනා නම් මේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඒ වගේම අමතක නොකර මගේ YouTube channel එකත් subscribe කරන්න. bye